අයිබෝන් යාළුවෝ හැමදෙනාටම ඉතින් අදත් අපි ආව බස් ලවර්ස් YouTube channel එකෙන් බස් සමාගමක් ගැන කතා කරන්න. අපිත් එක්ක රැඳිලා ඉන්න අපි හොයලා බලමු ලංකාවේ ප්‍රසිද්ධම බස් සමාගමක් ගැන. හතලිසට මාර්ගය උපන් බිම කරගත් ජනහද දිනු සන්නාමය. එහෙම කියද්දි ඔයාලා දන්නෝ කවුරු ගැනද මේ කතා කරන්න කියලා. ඒ තමයි වෙන්නප් වෙන ආරම්භ වූ විජිත ට්‍රැවර්ස් එහෙමත් නැත්නම් ශාන්ත අන්තෝනි කියලා ඉස්සරහා වීදුරු වල ස්ටිකර් කරපු බස් රථ සමාගම ගැන. මේ බස් සමාගම ආරම්භ වන්නේ 90 දශකයේ අවසාන කාලයේ. එහෙමත් නැත්නම් 1999 වර්ෂයේ. මුලින්ම විජිත ට්‍රැවර්ස් මගී ප්‍රවාහන සේවය ආරම්භ කරලා තියෙන්නේ මාර්ග අංක 48න්. ඒ කියන්නේ පොළොන්නරුව සිට කොළඹ දක්වා බස් රථ සේවයක් ආරම්භ කළා. ඉතින් ඒ ආරම්භය සමගම එදා සිට අද දක්වා බස් රථ 50කට ආසන්න ප්‍රමාණයක් මේ විජිත ට්‍රැවර්ස් ආයතනය සතු වෙලා තියෙනවා. ඉතින් විශේෂම දේ තමයි මාර්ග අංක 48න් වැඩිම නියෝජනයක් කරන්නේ මේ විජිත ට්‍රැවර්ස් ආයතනය. අපි මේ ආයතනයේ එදා සිට අද දක්වා ගමන් කරපු බස් රථ ගැන කතා කරොත් මුලින්ම ලංකා අශෝක් ලේනට් වර්ගයේ බස් රථ තමයි මේ විජිත ට්‍රැවර්ස් ආයතනය යොදවලා තියෙන්නේ. මේ මාර්ග අංක 48 තමයි මුලින් බස් රථ ධාවනය කරලා තියෙන්නේ. ඉතින් අපි එහෙන් බැලුවොත් මුලින්ම 61.596 යන බස් රථය තමයි ආරම්භක බස් රථය මේ විජිත ආයතනය. උන් 48 මාර්ගය තමයි ධාවනය කරලා තියෙන්නේ. ඉතින් ඉන්පසුව මේ මාර්ග අංක 48න්ම 62.5741 දරන බස් රථය ඔවුන් ධාවනය කරලා තියෙනවා පොළොන්නරුව සිට කොළඹ දක්වා. ඉතින් ඉන්පසුව පිළිවෙලින් ගත්තොත් GY 5741, GX 5741, HP 5741, JB 5741, JC 5741, JT 5741, NA 5741, NC 5741, ND 5741 සහ අවසානයේ ND 4157 යන මේ බස් රථ විජිත ආයතනය මුල් කාලේ ධාවනය කරලා තියෙනවා. ඉතින් මේ ඔයාලට මේ නම්බර්ස් ඇහුවම පොඩි විශේෂ කරුණක් ඔයාලට පේනවා ඇති, මතක් වෙනවා ඇති. ඒ තමයි මේ නම්බර්ස් මේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම් 4 හැම බස් එකම සමාන වීම. ඒ කියන්නේ විජිත ට්‍රැවර්ස් ආයතනයේ මේ මුල් කාලේ ඒ කියන්නේ 62.5741 බස් එකේ ඉඳගෙන ND 47.51 එහෙම නැත්නම් ND 57.41 දක්වාම මේ සියලුම කාණ්ඩයේ බස් රථවල අවසන් ඉලක්කම් 4 සමානයි. ඉතින් මේක මේ විජිත ට්‍රැවර්ස් ආයතනයේ සුවිශේෂීම මේ ලක්ෂණයක්. මේ අපි කතා කරොත් මේ ඔවුන්ගේ බස් රථ ලියාපදිංචි අංක ගැන කතා කරද්දී ඉතින් වර්තමානයේ නම් ඔවුන් විශාල බස් රථ ප්‍රමාණයක් මිලදී ගත්ත නිසා ඉතින් මේ අංක වලින් නම් වර්තමානයේ බස් රථ ඔවුන්ගේ ධාවනය වෙන්නේ මේ සමාගම සතු වෙලා නැහැ. ඉතින් වර්තමානයේ බස් රථ ගැන කතා කරොත් NA කාණ්ඩයේ බස් රථ දෙකක් තියෙනවා මේ විජිත ට්‍රැවර්ස් ආයතනයේ. ඒ වගේම NB කාණ්ඩයේ බස් රථ 5ක් සහ NC කාණ්ඩයේ බස් රථ 4ක් තිබිලා තියෙනවා මුලින්ම. ඒ වගේම ND කාණ්ඩයේ බස් රථ 6ක් සහ NE කාණ්ඩයේ බස් රථ 6ක්, NF කාණ්ඩයේ බස් රථ 7ක් සහ NG කාණ්ඩයේ බස් රථ 6ක්, ඒ වගේම NH කාණ්ඩයේ බස් රථ 1ක් සහ NJ කාණ්ඩයේ බස් රථ 1ක් මේ විජිත ට්‍රැවර්ස් ආයතනය සතු වෙලා තියෙනවා. මේ විජිත ට්‍රැවර්ස් ආයතනයේ දැනට 48 මාර්ගයේ ඇතුළුව බස් රථ 28ක ප්‍රමාණයක් දැනට මාර්ගයේ ධාවනය වෙනවා. ඉතින් ඊට අමතරව මාර්ග බලපත්‍ර 31ක ප්‍රමාණයක් මේ විජිත ට්‍රැවර්ස් ආයතනය සතුව තියෙනවා. ඉතින් ඊට අමතරව සංචාරක ශ්‍රේෂ්ඨයේද මේ විජිත ට්‍රැවර්ස් ආයතනය බස් යොදවා තිනවා 23ක ප්‍රමාණයක් විජිත ට්‍රැවර්ස් ආයතනය සංචාරක ශ්‍රේෂ්ඨයට යොදවා තියෙනවා. ඉතින් එහෙම තමයි මේ විජිත ට්‍රැවර්ස් ආයතනයේ බස් ගොන්න බස් 50කට ආසන්න ප්‍රමාණයක එකතුව හැදෙන්නේ. ඉතින් ඔයාලට මේ ඡායාරූපයෙන් බලන්න පුළුවන් මෙතන විජිත ට්‍රැවර්ස් ආයතනයේ බොහෝම බස් ප්‍රමාණයක ඡායාරූප අපි ඇතුළත් කරලා තියෙනවා. ඉතින් ඔයාලා බලන්න. ඒ ආකාරයෙන් තමයි මේ විජිත ට්‍රැවර්ස් ආයතනයේ බස් රථ මාර්ගයේ ධාවනය වෙන්නේ. මේ විජිත ට්‍රැවර්ස් ආයතනය පොළොන්නරුව පාරේ වැඩිම ප්‍රමාණයක් බස් රථ ධාවනය කරන්නේ මේ සමාගම. එහෙමයි මගේ ජනතාව හඳුන්වන්නේ. ඉතින් අපි මේ බස් සමාගමේ මාර්ග බලපත්‍ර ගැන කතා කරොත් දැනට මාර්ග බලපත්‍ර 31ක් මේ සමාගම සතු වෙලා තියෙනවා. ඒ මාර්ග බලපත්‍ර වලින් මාර්ග අංක 48 ඔස්සේ
කදුරුවෙර සිට කොළඹ දක්වා සාමාන්‍ය සේවා බස් රථ ගාස්තු යටතේ බස් රථ 17ක් මේ සමාගම ධාවනය කරනවා. ඒ වගේම අර්ධ සුභෝගී සේවය යටතේ බස් රථ දෙකක් ධාවනය කරනවා. ඒ වගේම මාර්ගාංග 48 යටතේම සුංගාවෙල සිට කොළඹ දක්වා සාමාන්‍ය සේවා බස් රථ එකක් ධාවනය වෙනවා. ඒ වගේම මාර්ගාංග 48න් දෙහිඅත්ත කණ්ඩිය සිට කොළඹ දක්වා සාමාන්‍ය සේවා ගාස්තු යටතේ බස් රථ දෙකක් ධාවනය වෙනවා. ඒ වගේම මාර්ගාංග 48 යටතේම සුපකභෝගී බස් රථයක් ධාවනය වෙනවා. ඒ පොළොන්නරුව සිට කොළඹ දක්වා බස් රථයක්. ඉතින් ඒත් එකම බැලුවම මේ විජිත ට්‍රැවල්ස් ආයතනය මාර්ගාංග 48 බස් රථ 21ක් මාර්ග බලපත්‍ර 21ක බස් රථ 21ක් වුන් ධාවනය කරනවා. ඉතින් ඒත් එකම බැලුවම මාර්ගාංග 48 ආධිපත්‍යයක් මේ විජිත ට්‍රැවල්ස් ආයතනය සතු කරගෙන තියෙනවා. ඉතින් මෙහෙම තමයි විජිත ට්‍රැවල්ස් ආයතනයේ බස් රථ ධාවනය වෙන්නේ. මාර්ගාංග 48 වැඩිම බස් ප්‍රමාණයක් ධාවනය වෙන එකම කම්පැනිය විජිත ට්‍රැවල්ස්. ඉතින් මාර්ගාංග 48 මාර්ගයට අමතරව ඔවුන් තව බස් රථ ධාවනය කරනවා. ඒ මාර්ගාංග 15 ඔස්සේ වවුනියාව සිට කොළඹ දක්වාත් මාර්ගාංග 48 ඔස්සේ තිරුක්කෝවිල් සිට කොළඹ දක්වාත් මාර්ගාංග 18න් හැටන් සිට කොළඹ දක්වාත් මාර්ගාංග 4න් හලාවත සිට කොළඹ දක්වාත් මාර්ගාංග 6න් කුරුණෑගල සිට කොළඹ දක්වාත් මේ විජිත ට්‍රැවල්ස් ආයතන එක් බස් රථය බැගින් ධාවනය කරනවා. ඒත් එක්කම මාර්ගාංග 49 ඔස්සේ ත්‍රිකුණාමලය සිට කොළඹ දක්වා සුපෝකභෝගී බස් රථ දෙකක් මේ විජිත ට්‍රැවල්ස් ආයතනය ධාවනය කරනවා. ඉතින් එහෙම තමයි මේ විජිත ට්‍රැවල්ස් ආයතනයේ සම්පූර්ණ බස් රථ ගමන් කරන්න මේ සම්පූර්ණ මාර්ගවල. ඉතින් මේ මාර්ග ගැන අපි බලද්දි මාර්ගාංග 48 ආධිපත්‍ය හිමි වෙලා තියෙන්නේ මේ විජිත ට්‍රැවල්ස් ආයතනය. එහෙම නැත්නම් සාන්ත අන්තෝනි බස් සමාගම සතුවයි. මේ බස් සමාගම ගැන විශේෂ දේවල් ටිකක් කතා කරනවා නම් අපිට කියන්න පුළුවන් 48 පාර උපන් බිම කරගත් ජනහද දිනු සන්නාමය මේ විජිත ට්‍රැවල්ස්. ඒ වගේම යුද්ධ කාලේ හබරණ කැලේ මැදින් නිර්භීතව තම සේවාව හරියටම කරපු බස් සමාගමක්. ඒ වගේම 90 දශකයේ ඉඳලා වර්තමානයේ දක්වා නොබියව මේ බස් රථ සමාගම තමන්ගේ සේවාව මගේ ජනතාවට සපයනවා. ඉතින් විශේෂම දේ තමයි මේ විජිත ට්‍රැවල්ස් ආයතනය මේ බස් රථ දහවල් කාලේ වගේම රාත්‍රී කාලෙත් ධාවනය කරනවා. ඉතින් විශේෂම මේ හබරණ වගේ කැලයක් ඉතින් අලි ඉන්නෝ ඝන වනාන්තර මැද්දේ මහ රෑ. ඉතින් මේ මගේ ජනතාවට සුවපහසු ආරක්ෂාකාරී ගමනක් වුන් ලබා දෙනවා. ඉතින් මගේ ජනතාවට සාමාන්‍ය සේවා ගාස්තු යටතේ තමයි මේ බස් රථ ධාවනය කරන්නේ වුන් හොඳ සේවාවක් ලබා දෙන්නේ. ඉතින් සුවපහසු ආරක්ෂාකාරී ගමනක් මේ විජිත ට්‍රැවල්ස් ආයතනය සහ ඒ කාර්ය මණ්ඩලය සෑම විටම මේ මහ ජනතාවට ලබා දෙනවා. ඒක විශේෂයෙන්ම මගේ ජනතාව පැත්තෙන් බලද්දී හොඳ කරුණක්. බස්නාහිරින් නැගෙනහිරටත් නැගෙනහිරින් බස්නාහිරටත් හිමිදිරියේද රාත්‍රියේද දවල් කාලයේද පළාත් 7ක් දිස්ත්‍රික්ක 9ක් පසු කරමින් තමයි මේ විජිත ට්‍රැවල්ස් ආයතනය බස් රථ ධාවනය කරන්නේ. අපි මේ බස් සමාගමේ ආරම්භය ගැන කතා කරා. ආරම්භක බස් රථ මාර්ග බලපත්‍ර ගැන කතා කරා. අපි කතා කරලා බලමු මේ බස් රථ සමාගමේ ටීම් එක ගැන. මුල් කාලයේ වගේම වර්තමානයේ දක්වා මේ බස් රථවල එකම පේන් ඩිසයින් එකක් තමයි තියෙන්නේ. මොවුන් යොදාගෙන තියෙන්නේ. ඔයාලට පේනවා මේ ඡායාරූප වලින් 62 කාණ්ඩයේ බස් රථයේ සිට වර්තමානයේ දක්වා මේ බස් රථ සියල්ලෙහිම එකම එක තීම් එකක් තමයි තියෙන්නේ. ඉතින් 62 කාණ්ඩයේ බස් රථයේ ඉදිරිපස වීදුරුව ගත්තොත් ඉහළින් සාන්ත අන්තෝනි යන මේ නම ඉංග්‍රීසි අක්ෂර වලින් ලස්සනට ස්ටිකර් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් ඒ ඩිසයින් එකම වර්තමානයේ බස් වලටත් උන් ගෙනල්ලා තියෙනවා. මේ ඔයාලට මේ ඡායාරූප වලින් බලන්න පුළුවන් වර්තමානයේ බස් රථ ඉදිරිපස ගැන. ඉතින් ඒ වගේම පසුපසින් විජිත ට්‍රැවල්ස් කියලා ඉංග්‍රීසි අක්ෂර වලින් ස්ටිකර් කරලා තියෙනවා. හරි චාම් බස් එකක්, හරි ලස්සන ඇතුළ සහ පිටත.
වැඩි වැඩ නැහැ, දේවාල නැහැ, තොරන් නැහැ, ලස්සනට මේ විජිත ට්‍රැවල්ස් ආයතනයේ බස් රථ ඔවුන් පවත්වාගෙන යනවා. ඒත් එකම බස් රථයේ ඉදිරිපස සහ පසුපස සහ බඳ දෙපස යටින් රතු පාට ඉරක් ඩිසයින් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඊට ටිකක් ඉහළින් තැඹිලි පාට ඉරක් සහ රතු පාට ඉරක් මේ විජිත ට්‍රැවල්ස් ආයතනයේ ස්ටිකර් කරලා තියෙනවා මේ පේන් ඩිසයින් එක විදියට. ඔයාලා මුලින්ම කො මේ බස් රථවල හරි චාම් බවක් තියෙනවා. හරි චාම් ලස්සන බස් ටිකක් තියෙනවා. මේ වැඩි වැඩ නැහැ, දේවාල මුකුත් නැහැ කියලා ලොකුම උදාහරණ තමයි මේ බස් රථයේ ඇතුළත හරි ලස්සනට නිර්මාණය කරලා තියෙනවා. ඔයාලට මේ ඡායාරූප වලින් බලන්න පුළුවන් බස් රථයේ ඇතුළත. ඉතින් මේ ලොකුවට නැහැ ස්ටිකර් එක. සාන්ත අන්තෝනි කියලා පොඩියට ස්ටිකර් කරලා තියෙනවා ඉදිරිපස්සේ බෝඩ් පෙට්ටියේ. ඉතින් හරි ලස්සන තීම් එකක් මේ විජිත ට්‍රැවල්ස් ආයතනය සතු වෙලා තිනවා. මේන්ටේන් එක සුපිරියටම කරනවා මේ තීම් එක සම්බන්ධයෙන්. ඉතින් ඔයාලා බලනවා ඇති මේ බස් සමාගම හඳුන්වා දුන්නේ විජිත ට්‍රැවල්ස් කියලා. ඉතින් ඒ විජිත ට්‍රැවල්ස් කියලා හඳුන්වා දුන්නට මේ බස් සමාගමේ බස් රථවල පිටුපස විදුරේ තමයි විජිත ට්‍රැවල්ස් කියලා ස්ටිකර් කරලා තියෙන්නේ. ඉතින් ඉස්සරහා තියෙන්නේ ශාන්ත අන්තෝනි කියලා. ඉතින් ඔයාලා බලනවා ඇති මේ මම ශාන්ත අන්තෝනි කියලා හඳුන්වා දෙන්නේ නැතුව ඒ හැමතිස්සෙම විජිත ට්‍රැවල්ස් කියලා හඳුන්වා දෙන්නේ. ඔයාලට ගැට්ටුවක් ඇති ඉස්සරහා නම කාගේද, නම කොහොමද මේ බස් රථ වලට ඇවිල්ලා තියෙන්නේ කියලා. අපි ඒ ගැනත් හොයලා බැලුවා. මේ විජිත ට්‍රැවල්ස් අයිති එහෙම නැත්නම් මේ බස් වල නිර්මාතෘවරයා තමයි මේ සරත් විජිත කුමාර මහතා. එතුමා ක්‍රිස්තු භක්තිකයෙක්. ඒ නිසා එතුමන්ගේ ආගමට කරන ගෞරවයක් වශයෙන් එදා සිට අද දක්වාම මේ බස් රථවල ඉදිරිපස ශාන්ත අන්තෝනි යනුවෙන් ස්ටිකර් කරලා තියෙනවා. ඉතින් ඒක බලන්න පුළුවන් ඔයාලට සෑම බස් රථයක්ම ඒ කියන්නේ 62 කාණ්ඩයේ සිට වර්තමානයේ ධාවනය වන NF කාණ්ඩේ, NG කාණ්ඩේ, NH කාණ්ඩේ බස් වල පවා මේ ඉදිරිපසින් ශාන්ත අන්තෝනි කියලා ස්ටිකර් කරලා තියෙනවා. ඒ වගේම මේ බස් රථ ඇතුළත් ඉදිරිපස බෝඩ් පෙට්ටියේ ශාන්ත අන්තෝනි කියලා ස්ටිකර් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන් මේ ඡායාරූප වලින්. ඉතින් ඒත් එක්කම මේ බස් රථ සේවය සමාජයට හොඳ සේවාවක් ලබා දෙනවා. ඉතින් මේ විශේෂයෙන් කියන්න ඕන පාසල් ළමයින්ට මේ බස් රථවල ගමන් කරන්න පුළුවන් නොමිලේ. ඒ කියන්නේ බස් රථවල පාසල් නිල ඇඳුමින් ළමයින්ට බස් ගාස්තු අය කරන්නේ නැහැ. ඉතින් ඒක හොඳ සේවාවක්. අද කාලේ බලද්දී මේ ලංගම බස් රථ පවා කරන්නේ නැති සේවාවක් මේ විජිත ට්‍රැවල්ස් ආයතනය ඔවුන් ජනතාව ළමයි වෙනුවෙන් හොඳ සේවාවක් කරනවා. ඉතින් ඒක ඇත්තටම අගයන්න ඕන හොඳ සේවාවක් මේ විජිත ට්‍රැවල්ස් ආයතනයේ. ඉතින් ඒ වගේම වැඩි කැටයම් දාන්න නැති, කන පැලෙන්න බස් එක ඇතුලේ මියුසිකල් ෂෝ නැති බස් එකක් තමයි මේ විජිත ට්‍රැවල්ස් ආයතන. එහෙම නැත්නම් ශාන්ත අන්තෝනි බස්. ඉතින් මේ ගැන සමාජ මාධ්‍ය තුලනුත් අපි දැක්ක මේ විජිත ට්‍රැවල්ස් ගැන හොඳ ප්‍රතිචාර දක්වලා තියෙනවා. ඉතින් අපි ගියා සමාජ මාධ්‍ය පැත්තේ. ඉතින් අපි ඒවෙන් ටිකක් උපුටා ගත්ත මේ වැඩසටහනට එකතු කරන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් අපි එකතු කරලා තියෙනවා ඒ අයගේ අදහස් ප්‍රතිචාර. ඉතින් ඒවත් බලලා ඔයාලගෙත් මොනවා හරි ප්‍රතිචාරයක් තියෙනවා, මේ අදහසක් තියෙනවා මේ ශාන්ත අන්තෝනි එහෙම නැත්නම් විජිත ට්‍රැවල්ස් ආයතනය ගැන අපිට කමෙන්ට් එකක් දාන්න. ඒකත් අපිට ගොඩක් වටිනවා ඔයාලගේ අදහස් ප්‍රතිචාර. කාගේත් හදදිනෝ කාගෙන්වත් අභියෝගයක් නැති ලොකු කුඩා කවුරුත් ආස 48 පාරම එකම නමින් ප්‍රසිද්ධ එදත් අදත් හෙටත් දිවා රෑ උජාරුවෙන් ගැම්මෙන් දුවන බ්‍රෑන්ඩ් එකක්. 48 උපන් බිම කරගත් දිවා රාත්‍රී දිගුදුර බලකාය විජිත ට්‍රැවල්ස්. එහෙම නැත්නම් ශාන්ත අන්තෝනි බස් රථ සමාගම. ඉතින් එහෙම තමයි මේ විජිත ට්‍රැවල්ස් ආයතනය එහෙම නැත්නම් ශාන්ත අන්තෝනි බස් රථ සමාගමේ අතීතය සහ වර්තමානය ගැන කතා කරේ. ඉතින් අපි ගොඩක් දේවල් කතා කරා. ඉතින් ඔයාලටත් මොනවා හරි මේ ශාන්ත අන්තෝනි බස් රථ සමාගම ගැන දෙයක් කතා කරන්න තියෙනම් කමෙන්ට් එකක් විදියට අපේ වැඩසටහනට දාන්න. ඒක ගොඩක් අපිට වගේම ශාන්ත අන්තෝනි එහෙම නැත්නම් විජිත ට්‍රැවල්ස් ආයතනයටත් බෙහෙවින්ම හොඳ දෙයක් වේ. ඔවුන්ගේ ප්‍රවාහන සමාගම ගැන 48 මාර්ගය උපන් බිම කරගත් දිවා රාත්‍රියේ දිගුතුර බලකාය විජිත ට්‍රැවල්ස් එහෙම නැත්නම් ශාන්ත අන්තෝනි බස් රථ සමාගම ගැන ඉතින් අපි කරපු වැඩසටහන මෙතනින් නිමා වෙනවා. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා මේ ශාන්ත අන්තෝනි එහෙම නැත්නම් විජිත ට්‍රැවල්ස් ආයතනයේ හිමිකරුට
තවත් මාර්ගවල බස් රථ ධාවනය කරන්න හැකියාව ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා. ඉතින් මේ වගේ චාම් ලස්සන බස් ටිකක් ලංකාවට රටට ජනතාවට හඳුන්වා දුන්නට ඒ අයිතිකරුට බොහොමත්ම ස්තුතියි. හරි සුව පහසු ආරක්ෂාකාරී ගමනක් සෑම විටම මගේ ජනතාවට ලබා දෙන එක ගැන අපි ගොඩක්ම සතුටු වෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම ස්තුති කරනවා මේ සමාජ මාධ්‍යයට මේ බස් රථවල ඡායාරූප සහ වීඩියෝ එක් කරපු අයට. ඉතින් ඔයාලා මේ වීඩියෝ ඡායාරූප එක් කරේ නැත්නම් මට මේ වැඩසටහන හරි ලස්සනට කරන්න බෑ. ඉතින් ඒ වගේම ඔයාලා මේ කරපු දේ නිසා ලස්සන මතකයක් මින් ඉදිරියටත් හැමෝටම බලන්න මේ ෆොටෝ එකක් අරගෙන මේ වීඩියෝ එකක් අරගෙන බලන්න පුළුවන් මේ බස් රථවල අතීතය සහ අනාගතය කොහොමද මේ ගෙවුනේ කොහොමද ගෙවෙන්නේ කියලා බලන්න හැකියාව ලැබුණේ මේ ඔයාලා මේ සමාජ මාධ්‍යයට ඡායාරූප එක් කරන නිසා. ඉතින් නැවතත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉදිරියටත් මේ වගේම සමාජ මාධ්‍යයට ඡායාරූප දාන්න ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් බස් ලවර්ස් YouTube channel එකත් එක්ක එකතු වෙච්ච ඔය හැමෝටම ගොඩක් ස්තුතියි. නැවතත් මේ වගේම වැඩසටහනකින් අපි හමු වෙනතුරු ඔබට සුබ දවසක්.